අද විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පරිසරය කුසිකර්මය සහ සම්පත්තිය සාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපතිවරයා හැටියට විෂයක් ලෙස පරිසර විෂය සම්බන්ධ වෙලා තියෙන මේ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සියලු දෙනාගේම අදහසුත් ඒක රාශි කරගෙන ඒ සියලු දෙට ගරු කරමින් ලෝක පරිසර දිනය වෙනුවෙන් යම්කිසි පණිවිඩයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ලෝක පරිසර දිනයේදී අපි දන්නවා පරිසරය කියන්නේ අපේ ජීවිතයේ හදකැස්ම රැඳිලා තියෙන පරිසරයත් එක්ක. පරිසරය විනාශ වුණොත් නැති වුණොත් අපි කිසි කෙනෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. ජීවින් හැටියට රඳා පවතින්න බෑ. ඒ නිසා අපි හැමදෙනෙක්ගේ වගකීම තමයි පරිසරය ආරක්ෂා කරගන්න. ඔය පරිසරය ආරක්ෂා කරන්න කොහොමද? පරිසරය ආරක්ෂා කරනවා කියලා කටින් කියලා අනිකන් එක එක දර්ශන දක්වලා බෑ. අපිට සිද්ධ වෙනවා ප්‍රායෝගිකව මේ රටේ පරිසර පද්ධතිය පිළිබඳව විෂය දැනුමත් සමගම ප්‍රායෝගිකව රට තුළ සිද්ධ වෙන කරුණු කාරණා එක රාශි කර ගැනීම. ඒ සියල්ල මේක රාශි කර ගැනීමෙන් සමස්තයක් හැටියට රටේ පරිසර පද්ධතිය එක් එක් ප්‍රදේශවලට ආවේනික වෙච්ච ආකාරය අඳුනගෙන ඒ ආවේනික වෙච්ච සියලු දේවල් ටික ආරක්ෂා කර ගැනීම තමයි මම දන්නේ විශේෂ වැදගත්කමක් හැටියට අපි දකින්නේ. සමේ ආංශික අධීක්ෂණ කාර්ය සභාව මගින් අපි ඉදිරි කාලය තුළ සමස්ත ශ්‍රී ලංකාවේම පරිසරය ආරක්ෂා කිරීම මේ වැඩසටහන වෙනුවෙන් විශේෂ දායකත්වයක් ලබා දෙනවා. මීට ඉහත රටේ සිද්ධ වෙච්ච කරුණු කාරණා වලට පරිබාහිරව අපි ගොඩාක් වේගෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනා වගේම ලෝකේ පරිසරයත් එක්ක අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ලෝකේ තියෙනවා පරිසර පද්ධතීන් සහ ඒ රටවල් වල තියෙනවා විශේෂයෙන්ම ඒ රටවල් වලට ආවෙනික විතරක් නෙමෙයි ලෝකෙට ආවෙනික වෙච්ච එක් එක් පරිසර පද්ධතීන් සම්බන්ධව හදපු නීති සහ ක්‍රියාදාමයන් තියෙනවා. ඒ වගේම ලෝකේ තියෙනවා විශේෂණ පරිසරය ආරක්ෂා කරන විශේෂ ආයතන සහ සංවිධාන ඕගනයිසේෂන්ස් තියෙනවා. නිසා මම හිතනවා ඒ සියලු දෙනාත් එක්ක අත්වල බැඳගෙන ශ්‍රී ලංකාව ඉස්සරහට ගෙනියන එක තමයි අපේ වගකීම. මම හිතනවා ජාත්‍යන්තරයත් එක්ක අපි අත් දෙක එකට පටලවාගෙන ඊටමත් ආදරෙන් සහ ගෞරවයෙන් රටේ පරිසර පද්ධතියත් ලෝක පරිසර පද්ධතියත් ආරක්ෂා කරන්න අවශ්‍ය කරන අපේ වගකීම ඉෂ්ට කරන වැඩසටහනට අපි දායකත්ව දෙන්න සූදානම්. ඒ නිසා පරිසර පද්ධතියන ආරක්ෂා කරන සියලු දෙනාටම සුභාශිංසන සහ ස්තුතිය පිරිනමනවා. එතෙක් මෙතෙක් ඒ අය ආරක්ෂා කරපු පරිසර නිසා තමයි අපි අද ජීවත් වෙලා ඉන්නේ. ඒ නිසා ඉදිරි කාලය තුලදී අපේ ගෞරවනීය දරුවන්ට මේ රට මේ ලෝකය බාර දෙනකොට අපි මේ පරිසර පද්ධතියත් එක්ක එයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන විදිහට අපි ඒක රැක දෙමු කියලා යෝජනා කරනවා. බොහොම ස්තුතියි.